ඉතාමත්ම අවාසනාවන්ත ඛේදනීය තත්ත්වයක්. අපිට නම් ලොකු නෑ දලදා මාලිගාවට විනාශ කරලා බෝම්බ ගහපු මිනිස්සු අපිට නම් ලොකු නෑ හම්බුනේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කෙටුම්පතේ තියෙනවා ශ්‍රී ලංකාව අනාගමික රාජ්‍යයක් වේ කියලා. කවුද මේක යෝජනා කරන්නේ? මේ යෝජනා කරලා තියෙන හරණේ අමරසූරිය. දැන් අභියෝගේ බාර ගන්න. ඔබතුමාලගේ ඇත්ත නිර්වත පේනවා. ලැජ්ජ නැතුව හරින්ට කියන්නේ අනාගමික රාජ්‍යයේ පිළිගන්නේ නැහැ කියලා. ඒ පිළිගත්තොත් මේ රටේ බුද්ධ ආගම ප්‍රමුඛ ආගම වෙන්නේ නැහැ. මේ තල්ලු කරන්නේ රට ඉතාමත්ම අවාසනාවන්ත තත්ත්වයට. අපේ හාමුදුරු කන්න නැතුණාට ත්‍රිපිටකේ බඩර තියාගෙන මැරුණා. JVP එක අද යෝජනා කරලා තියෙන ප්‍රතිපත්ති ප්‍රකාශනය සමාන රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය. ඒ ප්‍රතිපත්තියට අනුව මේ රටේ ආගම ඉවරයි. මේ රටේ නීතිය අවසන්. මේ රට පක්ෂ යාන්ත්‍රණයක් බවට පත් වෙනවා. අවසාන නිදහස් මැතිවරණය මේ මැතිවරණය වෙනවා අනුර දිසානායක දිනුවත් මිත්‍රවරුනි මතක තියාගන්න. කොමියුනිස්ට් බෝල්ෂෙවික් වාදීන් ජයගත් කිසිම රටක නිදහස් මැතිවරණ පැවැත්තිලා නැහැ. අපි දන්නවා මේ මෑත උදාහරණ වෙනිසියුලාවේ හියුගෝ චාවේස් 98 ආවා. ඔය අද අනුර දිසානායක කියන ටිකමයි කියාගෙන ආවේ. ලෝකේ තියෙන ලොකුම ධනවත්ම තෙල් සම්පත තියෙන රට අද හිඟමනට වැටලා තියෙනවා. එක මැතිවරණයක් නැහැ. නිකරගුවාවේ ඒක වෙලා තියෙනවා. කියුබාවේ ඒක වෙලා තියෙනවා. ලෝකේ පුරාම කොමියුනිස්ට්වාදීන් ඡන්ද තියලා නැහැ. නිදහස් ඡන්දයක් තියාගන්න නම් නිදහස් ප්‍රජාතන්ත්‍රවාදයේ දිනා ගන්න නම් ඔබට තියෙන්නේ එක විකල්පයයි. ඒක තමයි සජිත් ප්‍රේමදාස මහත්තයාගේ නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සමගි ජන සන්ධානය සමගි ජන බලවේගය. අපි පැහැදිලිව මේ රට ජනතාවට කියනවා ජනාධිපතිවරණයේදී අපේක්ෂකයෝ 3 දෙනෙක් ගැන මූලිකව බලන්න. දැන් ජනතා විමුක්ති පෙරමුණේ අපේක්ෂක ජයග්‍රහණය කරුවොත් ස්ථිරසාර ආර්ථික වැඩපිළිවෙළ නැතුව වචන වලින් තරංග ගහන කෙනෙක් ආවොත් නැවත ණය ගෙවීම සඳහා බදු බර වැඩි වෙලා බඩු මිල වැඩි වෙලා පෙට්‍රල් ලීටරේ 600ට යන එක නවත්තන්න බෑ. හොඳට මතකයි අපි පොඩි කාලේ ඔය JVP මත තියෙන එක අයියා කෙනෙක් මාත් එක්ක කිව්වා සාදු බලාගන්න කිව්වා රතු ආණ්ඩුවක් පිහිටපු ගමන් ඔහෙලව අපි කුඹුරට දානවා කිව්වා. පොඩි කාලේ අපි මට අවුරුදු 18ක් ඇති හොඳටම බය වුණා මම. සාදු බලාගන්න ඔහෙලව අපි කුඹුරට දානවා කිව්වා. එහෙමයි ජාතියක් ජම්මයක් නැති මාතෘ භූමිය හඳුනන්නේ නැති සංස්කෘතිය හඳුනන්නේ නැති මතවාද බිහි වෙන්නේ. ඉතින් ඒ නිසා මේ කරුණ හොඳට පැහැදිලිව තේරුම් අරගෙන බුදුරජාණන් වහන්සේව සරණ යෑම. දැන් මට මතකයි ඒක කිව්වා මම දක්වන එක හාදුරු කෙනෙක් හිටියෝ ඒ JVP මත තියෙන. ඒ හාදුරු මාත් එක්ක කිව්වා අපේ නීතිය නම් අම්මා තාත්තා උනත් වැරදුනොත් වෙඩි තියන්න ඕනේ කිව්වා. වැරදින වෙඩි මේ හාමුදුර කෙනෙක් මාත් එක්ක කිව්වා මම බිලෝ මොනවද මේ මතවාද හැටියට ගන්නෙ මම මේ කිව්වේ මම එතකොට උසස් පෙළ කරනවා විශ්වවිද්‍යාලේ හාමුදුර කෙනෙක් මාත් එක්ක කිව්වේ දැන් බලන්න හිතලා මේ මතවාද වල භයානකකම